හෙලෝ ගයිස් ඔන්න ඉතින් හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සෙල්ලාම කියනවා මේ 2026 දැන් පටන් ගත්තා. හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා. ඔයාලා කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ. මේ අවුරුද්දෙත් මේ ගිය අවුරුද්දේ ප්‍රශ්න වෙන්නේ නැති මේ අවුරුද්දේ ඔක්කොම හදාගෙන හැමෝටම ඉස්සරහට යන්න සුබ පතනවා. එහෙනම් අපි channel එකත් මේ අද ඉඳන් වැඩ ටික පටන් ගන්නවා. මේ ඔයාලට ඉස්සරහ ලස්සන වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට වැදගත්. ඒ වගේම ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ වගේ වීඩියෝස් වලට අනිත් මේ channel එක ඉස්සරහට වැටෙනවා. එහෙනම් අපිත් එක්ක මේ අවුරුද්දෙත් එකතු වෙලා ඉන්න මේ අවුරුද්ද හැමෝම මැච් එකක් ගහමු. හැමෝටම හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. එහෙනම් වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙත් ගොඩක් සතුටින් ආරංචියක් තමයි ඔයාලට අරන් ආවේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි ගයිස් ඔන්න ඉතින් මේ කීය වගේ ඔයාලා දැන් thumbnail එක දකින්න ඉතින් මේ ඇත්තටම ගොඩක් සතුටින් ආරංචියක් තියෙනවා අද අවුරුදු පටන් ගත්තා විතරයි ඇත්තටම කියන්න තියෙන්නේ what a surprise කියලා තමයි ඇත්තටම මාර විදිහට වටින දෙයක් වුණා අද මේ දැන් ටිකකට කලින් විනාඩි 10 15ක් විතර වෙලා ඇති මම මේක ඉක්මනට වීඩියෝ එකක් අරන් ආවේ මේ මොකද අද දාන්න හිටියෙත් නැහැ මේ වීඩියෝ එක ඉක්මනට ඒකයි වීඩියෝ කරන් ආවේ ඔයාලට මොකද ලයිව් එකම පෙන්වන්න ඕන හින්දා බොරු කියන්නේ කට්ටිය නැත හිතනවා බොරු කියලා ඒ හින්දා ලයිව් එකම මේක පෙන්වන්න ඕන හින්දා තමයි ඔයාලට මේ වීඩියෝ කරන් ආවේ එහෙනම් මම ඔයාලට මේ පෙන්වන්නම් මගේ වෙබ්කෑම් එකට මාරු වෙනවා ක්වොලිටි අඩු වෙයි මේ ඒක වැඩි හිතන්න එපා වෙබ්කෑම් එකට මාරු වෙනවා හරි ගයිස් ඔන්න ඉතින් මේ විදිහට මම ඔයාලට පෙන්වන්නම් මේ මොකක්ද අතර වුනේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ WhatsApp එකට ගියාට පස්සේ මේකේ තියෙනවා මේ මම ඔයාලට මේ group එක ගැන කලින් කියලා තියෙනවා signal group එකක් ගැන මේක ගැන ඔයාලට කලින් කියලා තියෙනවා මේ rocket signal කියලා group එකක් මේකේ මේ දුන්නා අපිට free signal එක VIP නෙමෙයි free signal එකක් දුන්නේ ඒකයි මේක ගොඩක් ඔයාලට කියන්න මේ හදන්නේ free signal එකක් දුන්නා මේ ඔයාලට බලන්න මේ උදේ මේ දීලා තියෙනවා 4:26ට. ඒ කියන්නේ අද හවස 4:26ට තමයි මේ සිග්නල් එක දුන්නේ. මේ ඒ වගේම මේක VIP එකේ දුන්නා. ඇත්තට මෙහෙමයි වුනේ මේ මේකේ VIP එකේ දුන්නා 2:48ට. දුන්නාට පස්සේ මේ ඒක මේ SL ළඟටම ගියා. ඒ වෙලාවේ රීඑන්ටර් වෙන්න කිව්වා මේ SL එක තියලා මේ වැඩියෙන්. ඊට පස්සේ කොහොම හරි මේ විදිහට ඒකේ ප්‍රොෆිට් එක යන්න ගත්තා. ඊට පස්සේ ඒත් එක්කම දුන්නා අපිට ෆ්‍රී සිග්නල් එක. ෆ්‍රී සිග්නල් එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සලම 152ක් ගියා මේ විනාඩි 5ක් විතර මේ 7ක් විතර යද්දි මේ 150ක් ගියා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ගිහින් තියෙන්නේ 20x වලින් ඒ කියන්නේ ලෙවරේජ් එක 20න් ගිහින් තියෙන්නේ එතකොට හිතන්න පොඩි ලෙවරේජ් එකකින් මේ ගියා 152ක් ගිහින් තිබ්බා එතකොට ඔයාලට මම කියන අනිත් ගෲප් වගේ නෙමෙයි මේ ගෲප් එකේ 120ක් 30ක් ගියා කියලා ප්‍රොෆිට් කියලා ගන්න දැන් මේකත් මේ මුකුත් එයාලා කරන්න කියලාවත් නැහැනේ 150ක් ගියා ඒක දාලා තියෙනවා එච්චරයි මේ රන් වෙනවා කියලා ඊට පස්සේ ඕන් 100ට 131ක් ගියා සිග්නල් එක තව විනාඩි 2ක් යද්දි ඊට පස්සේ කිව්වා ප්‍රොෆිට් බුක් කරගන්න කියලා මොකද 100ට 100ක් යනවා කියන්නේ අපේ දාපු ගාන ඩබල් වෙනවා එතකොට අපි අනිවාර්යෙන් මේ ප්‍රොෆිට් බුක් කරගන්න එක වටිනවා මේ ඊට පස්සේ මේ ප්‍රොෆිට් බුක් කරගන්න කියලා දාලා 4:35ට ඊට පස්සේ කොහොම හරි පැයක් විතර ගියා. ඒ කියන්නේ මේ සිග්නල් එක අය 170ක් විතර නිකන් ඩවුන් වුණා. ඊට පස්සේ වොන් පැයක් විතර ගියාට පස්සේ 831ක් වෙනකන් මේ ප්‍රොෆිට් වුණා. ඊට පස්සේ කොහොම හරි ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන් මේ දාලා දිනවා. ඒ වෙලාවෙම ඊට පස්සේ 900 වුණා විනාඩි 4ක් විතර යද්දි. ඒත් එක්කම අය මුකුත් දාන්න බැරි වුණා. ඒ කියන්නේ 10 2000ක් දාන්න බැරි වුණා. ඒත් එක්කම වලට බලා ගන්න පුළුවන් සිග්නල් එක 6000 පැන්නුවා. 100ට 6000 පැන්නුවා. 20x වලින්. ඔයාලා බලා ගන්න පුළුවන් මේක 6000 පැන්නවා කියන්නේ 6440ට ගියා 6500ටමයි ගියා. මේ මාක බලා ගන්න පුළුවන් වැඩි වෙලාවක් ගෙන විනාඩි 10ක් විතර ගියේ. ඒ යද්දි 100ට 6000 ගාණක් ගියා. මේ ඔයාලා බලන්න පුළුවන් මෙතන මේ ප්‍රොෆිට් කාඩ් එක දාලා තියෙනවා. මේ ප්‍රොෆිට් කාඩ් නැහැ මේ ප්‍රොෆිට් බුක් කරලා මේකෙන් ඉතුරු වෙච්ච එකක් දාලා තියෙනවා. මේ ඒක ඇත්තට මගේ එකක් ඒ දාලා තියෙන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම්. මේෙන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 5400ක් ප්‍රොෆිට් එක ගිහින් තියෙනවා. එතකොට හිතන්න 5400ක් යනකම් දැනුත් මේ තව රනින් සිග්නල් එක. දැන් මේ මෙතනින් කොහොමත් ක්ලෝස් කරගත්තට කමක් නැහැ. මොකද මේ හයි ඩවුන් යන එක අපි කියන්න බෑනේ. ඒ හින්දා ඒක අවුලක් නැහැ. එතකොට ඔයාලා බලන්න බලන්න 5440ක් දැනුත් ප්‍රොෆිට් යනවා මේ.
රනින් මං ඔයාලට පෙන්නනම් මම මේ වීඩියෝ එක දාන්නේ මේ ටයිම් එක 6:43ට තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට මම පෙන්නුවා මේ මැසේජ් දාලා තියෙන 6:22ට. එතකොට මම විනාඩි 20ක් විතර තමයි මේක දාන්නේ. එතකොට මාකට් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හැමෝටම බලන්න මාකට් එක ගිහින් තියා මේ 2.0 මෙතන මෙයාලා සිග්නල් එක දුන්නේ මාකට් එක දීලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ 2.3 දීලා තියෙන්නේ. එතකොට මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා 0.5ට. හරිද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 2.3 කියන්නේ මෙතනින් ඔයාලට මම පෙන්නන්නම්. අපි දාගමු 5 මිනිට් වගේ දාගමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ 2.3. ඒ කියන්නේ හරියටම සිග්නල් එක හම්බුනේ එතනින්. ඒ කියන්නේ මුලින්ම තමයි සිග්නල් එක හම්බුනේ. ඒත් එක්ක මාකට් එක ඩ්‍රොප් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් 1 hour chart එක පෙන්නන්නම්. මේන් බලා ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතනට යනකම් ඩ්‍රොප් එකක් වුණා. ඒ කියන්නේ එදා මේ පෙරේදා කොහොම හරි මේකේ ප්‍රොෆිට් මේ මොකද්ද අප් වුණා. ඒ අප් එකෙත් දුන්නා. ඒ අප් එකෙත් 2000ක් විතර නම් ප්‍රොෆිට් එකක් ගත්තා. එතනින් එහාට ගියා. ඇත්තට මේ ඊට පස්සේ සිග්නල් ක්ලෝස් කරා. එතකොට එදත් මෙතනින් තමයි දුන්නේ මේකේ සිග්නල් එක. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඉඳන් මෙතනටම ඩවුන් වුණා. දැන් කොහොම හරි 0.5 තියෙන්නේ. එතකොට තාම මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ 5372යි රනින්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ 5407යි තාම රනින්. එතකොට මේ ඒ විදිහට තමයි යන්නේ. ඔයාලට මේක තමයි කියන්න ආවේ මේ මොකද මේක ලොකු සීන් එකක් නැහැ මේ VIP කට්ටියට. මොකද VIP වල මේ වගේ සිග්නල් ෂෙයා වෙනවා. ඒ හින්දා අවුලක් නැහැ. එතකොට මේ ඒ වුණාට මේක ෆ්‍රී දුන්න එකක්. දැන්ට ෆ්‍රී දුන්න එකක්. එතකොට මේ 6000 ගාණක් ගියා කියන්නේ 20යි ලෙවරේජ් මේ 20x වලින්. එතකොට ඔයාලා හිතන්නකෝ මේ සාමාන්‍යයෙන් ඩොලර් එකක් දාලා තිබ්බත් ඩොලර් 62ක්. ඒ කියන්නේ මේ 65ක් කිට් වෙනවා වෙලා. ඒ කියන්නේ මේ රුපියල් 300ක් දැම්මනම් දැන් තියෙන අපි බලමු මේ ප්‍රයිස් කොහමද යන්නේ කියලා. USDT හරි ඔයාලට බලා ගන්න පුළුවන්. අපි 65ක් දාමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් රුපියල් 300ක් දැම්මනම් රුපියල් 20117ක් ඇවිල්ලා. රුපියල් 20000ක් ඇවිල්ලා. ඒ කියන්නේ මේ රුපියල් 300ක් දැම්මනම්. එතකොට තේරෙනවා සිග්නල් පවර්ෆුල් එක. මේවා ඒ කියන්නේ මෙහෙමයි. මේක 20x වලින් දාලා තියෙන මෙහෙම ගත්තා. ඒ කියන්නේ නැත්තම් මේ වගේ ඒවා යනවා 75යි. මේ ලෙවරේජ් 75න් 125න් දාපම් මේ වගේ ඒවා යනවා. මේකේ විශේෂම දේ 20x වලින් දාලා තියෙනවා. ඒ හින්දා මේ තාම මම මේ ගෙනාවේ කැමති අය ජොයින් වෙන්න. ෆ්‍රී සිග්නල් ඉස්සලා සෙට් වෙලා ඉන්න. දැන් පේනවනේ ෆ්‍රී සිග්නල් එකමයි ගියේ. ඒකයි මම ගොඩක් මේක කරන්නේ. VIP නෙමෙයි හින්දා. මේ කියන්නේ VIP එක දුන්නා ඒ වුණාට ෆ්‍රී කරන්නේ. එතකොට ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා බලලා මේකට ජොයින් වෙන්න ඇත්තටම වටිනවා. මේ දැනුත් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ VIP එකකුත් රනින් මේ 132ක් 100 ගිහින් දිනවා. VIP එකත් රනින් ඒකත් 30x වලින් තියෙන්නේ. එතකොට ඔයාලට හිතාගත්ත හැකිනේ කොහොමද මේ සිග්නල් පවර්ෆුල් එක කියලා. එතකොට අද අලුත් අවුරුදු දවසේ කට්ටියට හිත පෙරෙන්නව දුන්නා මේ ෆ්‍රී එකයි VIP හිටපු අයටයි කට්ටියටම හිත පෙරෙන්න දුන්නා මේ සිග්නල් එක. එතකොට ඔයාලට හිතාගත්ත හැකිනේ මේ බලා ගන්න පුළුවන්. එතන මෙයාලා තව මේ දාලා නැහැ ප්‍රොෆිට් කාඩ් එක. එතකොට මේකෙත් බලා ගන්න පුළුවන් මේකේ ට්‍රේඩ් එකට වැටලා තියෙන්නේ රුපියල් 6යි. එතකොට ඩොලර් 101.8ක් මේ ඇවිල්ලා තියෙනවා ප්‍රොෆිට් එක. ඒ කියන්නේ 1.8ක් කියන්නේ රුපියල් 557. රුපියල් දෙකෙන් රුපියල් 550ක් විතර ඇවිල්ලා තියෙනවා. පොඩි ගාණක් තිබ්බා කියලා ඇත්තටම එහෙම සීන් නැහැ. මේක දැන් ඩොලර් එකක් විතර තිබ්බනම් ඇත්තටම වටිනවා. මේ ඒ වුණාට දැක්කනේ ඒ වගේ ගාණකින් ගන්න පුළුවන්. ඔයා ඩොලර් 10ක් දාලා තිබ්බනම් ඔයාට ඩොලර් 600ක් ඇවිල්ලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 600ක් කියන්නේ 650ක් නේ. 650ක් කියන්නේ රුපියල් 2,01,175. ඒ කියන්නේ මේ රුපියල් 3000ක් දැම්මනම් 2 ලක්ෂ ගාණක් ඇවිල්ලා. ඩොලර් 100ක් දැම්මනම් ලක්ෂ 20ක් විතරම ඇවිල්ලා. එතකොට ඒක තමයි මේ ඇත්තටම මෙහෙමයි ට්‍රේඩින් කියන්නේ එක දවසින් කෝටිපතිය කරන්නත් පුළුවන්. එක දවසින් ගන්න කරන්නත් පුළුවන්. ඒ හින්දා මේක දැනගෙන කරන්න ඕනේ. ඔයාලා දැනගෙන මම ඒක තමයි ඔයාලට කලින් කිව්වේ මේ දැනගෙන කරන්න ඔයාලා සෙල්ෆ් ස්ටඩි කරනවා නම් මම ඔයාලට කලින් වීඩියෝ එක දාලා තියෙනවා මොනවද විස්තරේ කියලා. ඒ විදිහට කරන්න ඕනේ. නැත්තම් මම රෙකමන්ඩ් කරන සිග්නල් ගෲප් එක තමයි මේක.
එහින්ද අනිවාරෙන් වල ජොයිනල මැච්චක් ගහගණ්ඩ ෆ්‍රී සිගනල්නේ ඒ හින්දා මේ ෆ්‍රී සිගනල් දුන්න හින්දා ඒ ඇත්තරම් වටනා මේ දාන්න පුළුවන්නේ එතකොට මේ ඒ හින්ද මංවලට කියන්න මේකට ජොයිනලා මැච්චක් ගහගන්න VIP ජොයින්න කට්ටිය එහෙම ජොයින්න මොකද අනිත් ඔය ලොකු ප්‍රොෆිට් කාඩ් ෂෙයා කරන ලොකුනේ පොඩි ප්‍රොෆිට් කාඩ් ගැන ලොකු වගේට දැන් සමහර වෙලාවට දානවා 75 100,000ක් විතර ගියා කියලා දානවා එතනින් එහාට නෑ ඇත්තට එතකොට මේ ඒ වගේ ෂෙයා කරන අයියලා වගේ නෙමෙයි මේකේ 20x වලින් දෙන්නේ අනික මේ පොඩි ගේන්න එකක් දුන්නා ඒ කියන්නේ මේ මොකද දැන් එයාලා මේ ඒ වගේ ලොකු ප්‍රයිස් එකක් ගන්නවා අරගෙන 120ක් විතර ඇද්දි TP හිට් කියනවා ඊට පස්සේ එතනින් එහාට නෑ ඒක ලොස් වුණත් එච්චරයි ඒ හින්දා ඇත්තට මම කියන්නේ මේක වටිනවා ඔයාලට මැච් එකක් ගහ ගන්න පුළුවන් මේ ජනවාරි 1 වෙනිදා පටන් ගත්ත දවසේ කියන්නේ ඒ හින්දා මේකට ජොයින් වෙලා ඔයාලා ගේමක් ගහගන්න හැමෝම ගොඩ යන්නයි ඕනේ ඒ හින්දා මේක ප්‍රයිස් උත් ගොඩක් අඩුයි අනිත් අය ඩොලර් 50 වගේ නා මේක එහෙම නෑ මේකේ ඩොලර් 20 වගේ යන්නේ ඔයාලට තාම මගේ වීඩියෝ එක බලන්න ඔෆර් තියෙනවා ඒ හින්දා මේ ජොයින් වෙන්න ප්‍රයිස් වැඩි කරන්න කලින් ජොයින් වෙන්න මොකද මේ වගේ සිග්නල් දීලා මෙයාලා විතරක් අඩුවට කරන්නේ හරියන්නේ නෑනේ අඩුවට කරන්නේ නැතම ගොඩක් කටි ජොයින් වෙන්නේ ඒ හින්දා මේකට සෙට් වෙන්න එහෙනම් හැමෝටම බලුත් අවුරුද්දක් වේවා මැච් එකක් ගහන්න හැමෝම මේ අවුරුදු සුබ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා අපිත් ටිකක් දිගටම එකතු වෙලා ඉන්න එහෙනම් අපේ channel එක subscribe කරන්න කොහොමද කියලා බලන්න මෙයාලගේ වැඩ ටික එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු හැමෝටම සුබ අවුරුද්දක් වේවා